හෙලෝ කොහොමද ඔයාලට හිතන ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අදත් ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඔන්න අද අපි හදනවා chicken burgers. ඒ කියන්නේ chicken BLT, chicken bacon, lettuce, තක්කාලි, avocado ඒව දාලා තමයි මේක හදන්නේ. බලන්න මෙයා දැන් මේ chicken එක සීසන් කරගන්න යන්නේ. මේ වගේ chicken breast දෙක තුනක් අරගෙන තමයි එයා සීසන් කරන්නේ. මේ pepper salt දාලා ඊට පස්සේ මෙයාගේ මේ අනිත් එකේ තියෙන එයාම හදාගත්තු සීසනින් එකක්. ඒක chicken වලට දාපුවම මාරම රසයි. ඉතින් ඕගොල්ලන්ට ඒක දැනගන්න ඕන නම් ඒක මට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට හදන්න ඕන නම් මේක ඉතින් මං කියන්නම් ඒ අහන කෙනාට මෙයා මොන විදිහටද ඒ සීසනින් එක හදාගන්නේ කියලා. ඉතින් ඔන්න දැන් දැම්මේ ඔයිල්, කැනෝලා ඔයිල් ටිකක් දැම්මා. ඒක chicken season කරන්න. ඉතින් තව ගම්බිරිස් ටිකක් මදි කියලා හිතුණා. ඊට පස්සේ ඒක ටිකක් දැම්මා. ඊට පස්සේ මේ ග්‍රිල් එක ගොඩක් හොඳට රත් කරලා ගොඩාක් මේ වගේ බ්‍රෙස්ට් ටික දාගන්නවා මේකට. ඉතින් ඔයගොල්ලෝ හිතනවනේ මේ බ්‍රෙස්ට් එක මහත වැඩි කියලා, කුක් වෙනව මදි කියලා. ඔයගලන්ට පුළුවන් මැදින් කපාගෙන මේ මහත අඩු කරගන්න. මෙයා නම් මේක 3 සැරයක් විතර කුක් කරනවා එක එක තැන්වල. ඒ නිසා ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යාගේ එකට. මේ ඉන්නේ කෝවි ළඟදි ට්‍රබල් එකේ වැටුණ චොක්ලට් කාලා. ඉතින් එයාව වෙට් ළඟට එක්කන් ගියා. අනේ එයාට මොනවත් කරදරයක් වුණේ නැහැ. මේ ඉන්නේ අපේ කිටි. එයා මේ නිකන් ඉඳගෙන ඉන්නේ. මේසෙට කෑම ටික ගෙනල්ලා දෙනකම් වගේ තමයි එයා ඉන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම පළවෙනි පාරට ඇරලා බලපුවම මෙහෙමයි තිබුණේ. ඉතින් එයා තව පාරක් දානවා ඒක හොඳට කුක් වෙන්න නිසා. ඊට පස්සේ එයා ඒක අරන් ගිහිල්ලා මේ වගේ පෑන් එකේ දානවා දෙවෙනි පාරට. ඔය වගේ ලස්සන කලර් එකක්, ගෝල්ඩන් කලර් එකක් එනවා. ඊට පස්සේ මෙයා මේක මේ ටෝස්ට් oven එකට දාන්න යන. ඊට පස්සේ ඔන්න ඔහොම තියලා ඉතින් එයා ඔන්න ඔකට උඩින් බ්ලූ චීස් දානවා දැන්. මේ වගේ තමයි බ්ලූ චීස් දාගත්තාම දැන් මෙයා මේක ටෝස්ට් oven එකට දාලා මෙන්න බටර් ටිකක් දාලා මේ බන් එක පොඩ්ඩක් දාන්න යන්නේ ඒකට. මේකෙන් ගෝල්ඩන් කලර් එකක් එනවා. ඊට පස්සේ හරිම රසයි. එතකොට නිකන් පොඩ්ඩක් ක්‍රිස්පි වගේ වෙනවා. ඔහොම කරපුවම මෙන්න මෙහෙම තමයි ඒක කෙරුවට පස්සේ පෙනුම. ඊට පස්සේ මෙයා වෙනම මේක හදාගන්න හොට් සෝස්, මේයොනීස්, මස්ටර්ඩ් දාලා ඔන්න ඔහොම එකක් ඒක බර්ගර් බන් එකේ ස්ප්‍රෙඩ් කරන්න තමයි හදාගත්තේ. ඊට පස්සේ ඉතින් මේ තක්කාලි අරගෙන මෙයා ස්ලයිස් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ අලි ගැට පෙර ගෙඩිය ඔන්න ඔය වගේ ලස්සනට කපා ගන්නවා එයා. මේ තියෙන චීස් ස්ලයිසස්. ඊට පස්සේ අර ඒ චිකන් එක එළියට අරගෙන ඒ චිකන් එක උඩින් ඔය වගේ චීස් ස්ලයිස් එකක් තියලා ඊට පස්සේ ඔය ඊළඟට තියෙන බේකන් ඉස්සෙල්ලා බේකන් හදාගත්ත වෙනම. ඔන්න ඉතින් බේකන් තිබ්බ උඩින්.
ඊට පස්සේ ඒක ගෙනල්ලා මේ බන් එක උඩින් ඔන්න ඔය විදිහට තියාගන්න ඕන. හැබැයි ඊට ඉස්සෙල්ලා එයා බලන්නේ ඒකත් ආයෙසරයක් අර චීස් ටික පොඩ්ඩක් මෙල්ට් කරගන්න තමයි අර ආයෙත් oven එකට දැම්මේ. ඇත්තටම බන් එක උඩින් තිබ්බේ නෑ මම වැරදිලා කිව්වේ. එයා ඔන්න ඔය වගේ මෙල්ට් කරගෙන ඇවිල්ලා තමයි බන් එකට උඩින් තියන්නේ. ලස්සන්ට මෙල්ට් වුණා දැන්. ඔය වගේ අර එයා හදාගත්තු ස්ප්‍රෙඩ් එක මේක ස්ප්‍රෙඩ් කරනවා මේක. ඔය වගේ දාගෙන ඔන්න ඊට පස්සේ තමයි ඔක තියන්නේ මේ කුඩින්. ඊට පස්සේ ඔන්න අර කපාගත්තු අවකාඩෝ ඔයාලා නම් ඕවා කරලා බලන්න ඕනේ නැහැ. එයා කරන දේවල් ඒවා. ඊට පස්සේ ඔන්න මේ වගේ අනියන් රින්ග්ස් ටිකක් කොහම තියෙනවා. අනියන් එකත් කපපු ගමම්ම නෙමෙයි නිකන් පෑන් එකේ දාලා දෙපැත්ත දාලා තමයි ඕක එතෙන්ට ගෙනාවේ. ඊට පස්සේ ඉතින් අර තක්කාලි අර එයා කපාගත්තු ඒවා උඩින් තිබ්බා. ඊට පස්සේ ඉතින් දැන් හුඟක් දුරට හදලා ඉවරයි. ඒ වුණාට සැලඩ් අපි හිතුවේ සැලඩ් එකක් වෙනම දෙන්න කියලා. ඒ වුණාට මෙයාලා පුතා කිව්වා දැන් මේ සැලඩ් එකත් ඔය බන් එක ඇතුළට දාන්න කියලා. ඉතින් ඒ නිසා එයා සැලඩ් එක පොඩ්ඩක් වෙනම හදාගත්තා. ඉතින් ඉස්සෙල්ලා මේ garlic herbs කියන එක දානවා සැලඩ් එකට. pepper salt ටිකක් දානවා. ඊට පස්සේ ආමන්ඩ්ස් ටිකක් දානවා. ආමන්ඩ් පොඩියට කපාගත්තු පෙති කපාගත්තු ඒවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඕක හදලා ඊට පස්සේ ඔන්න බන් එක තියා ගන්නවා. මේ වගේ ඔය වගේ ඉතින් හරියම ලස්සනයි. ඉතින් මම නම් බර්ගර් ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මේ වගේ එකක් දැක්කම ඕනම කෙනෙක්ට කන්න හිතෙනවා. ඒ වගේ මේක චිකන් නිසා මම ඒකට ඊට වඩා කැමතියි. බීෆ් වලට මම කැමති නැති නිසා ඔන්නෝම තමයි. බලන්න කොච්චර ලස්සනයිද කියලා හදාගත්තු එක. ඒ වගේ ඉතින් අපිට ඕක කොහේ රෙස්ටොරන්ට් එකකට ගිහින් කන්න වුණා නම් කොච්චර ගණන්ද ඕක. ඇත්තට මේ වගේ හොඳට හදන එකක් නෑ. සාමාන්‍ය වෙන ෆාස්ට් ෆුඩ් කඩේක වගේ නෙමෙයි. නිකන් මේ වගේ හදන එකක් ගොඩාක් ගණන්. ඊට පස්සේ එයා මෙතන ඔය හදලා තියෙන්නේ බතල ස්වීට් පොටේටෝස් ඒ වගේම අර බ්‍රොකොලි ඉතින් ඒවා ඒ දෙක තමයි එතන පෙනුනේ. ඊට පස්සේ ඉතින් මේ පුතාලා දෙන්නගේ ප්ලේට් එක හදපු විදිහ බර්ගර්ස් දෙකයි බ්‍රොකොලි ස්වීට් පොටේටෝස්ුයි දාලා තමයි ඉතින් හැදුවේ. ඉතින් මේ බර්ගර් එක කැපුවා දෙකට මැද්දෙන් බලන්න කොහොමද කියලා ඇතුළේ පේන විදිය. ඔන්න ඔහම තමයි ඇතුළේ පෙවුනේ. හරිම ලස්සනයි. ඉතින් මේ දෙන්න ඔන්න කාලේ ඉවර වෙලා පුතා මේ දෙන්න සෙල්ලම් කරන්න ගත්තා. මම ඇහුවා ඉතින් කෑමක් කොහමද කියලා. ග්‍රේට් කිව්වා.
ඉතින් මේ පොඩි පුතා හරි කැමති ලංකාවේ දේවල් වලට ඇත්තටම මේ වගේ සෙල්ලම් කරන්න. ඉතින් එයා කොහොම මෙච්චර ගොඩක් හොඳට ගහන්න පුරුදුනාද දන්නේ. තාත්තා කියනවා එයාට ගහන්න බෑ කියලා එයාත් එක්ක. ඒ තරම් හොඳට ප්ලේ කරනවලු. ඉතින් එයා ගොඩක් ලංකාවේ දේවල් වලට ආස කරන කෙනෙක්. එයා ගිය අවුරුද්දේ ලංකාවට ගියා මාත් එක්ක. බලන්න කවුද එන්නේ කියලා. අයියා වැඩට ගිහිල්ලා එනවා. අයියට ගොඩක් මහන්සි වගේ. ඒ නැතත් කැමරා එකක් දැක්කාම අයියා ඉන්නේ මේ. මෙයා හොඳට ප්ලේ කරනවලු දැන්. අන්න බලන්නකෝ එයාගේ කකුලේ මොනවද තියෙන්නේ කියලා ලියලා. මගේ නම තියෙන්නේ. ඉතින් මගේ නම විතරක් නෙමෙයි අනිත් දෙන්නගේ නමක් තියෙනවා. තාත්තියේ නම කෝෂල කියලා, ජූලියන් කියලා වටේටම එයා ලියලා තියෙනවා. තුන් දෙනාගේම නම්. ඔන්න අයියත් ඉතින් ඇවිල්ලා බලන් ඉන්නවා. මේ දෙන්න සෙල්ලම් කරන විදිය. ඒ වුණාට ඉතින් එයාට ගොඩක් මහන්සි කිව්වා. ඉතින් එයා ඩට ගිහිල්ලා එන්නම් කිව්වා කෑම කන්න. මං හිතුවා ඔයගලන්ට අපේ වෙඩින් ෆොටෝ එක පෙන්වන්න ඕන කියලා. මං දන්නේ මම මේක ඉස්සෙල්ලා පෙන්වුවද කියලා. මේ තියෙන්නේ මේ 1998. එතන ඉතින් ඕගොල්ලෝ කැමති වෙයි කියලා මේ වගේ බලන්න. කෝවි මේ හෙයා කට් එක ගන්න ඉස්සෙල්ලා ඔයගලන්ට පේනව නේද කෝවිගේ ඇස් පේන්නේ නැහැ කොණ්ඩ වලින්. ඉතින් ඒ නිසා තමයි එයාට හෙයා කට් එකක් දුන්නේ. ඉතින් හරි හොඳයි එයා කොණ්ඩේ කපලා ඉන්නකොට දැන්. ඉන්නේ අපේ ගෙදර බොස් කිටි. මෙයාට ඕන විදිහට තමයි ඔක්කොම වැඩ කෙරෙන්න ඕන. කෝවි ඉන්න ඕන මෙයායි කියන විදිහට ඇත්තටම. නැත්තම් ඉතින් කෝවිඩ් ලෙඩේ. Ariuba1, please like, comment, and subscribe to Ami Opsi's channel. Goodbye. ඉතින් හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. Thanks for watching.